කරන්න ඉස්සෙල්ලා මේ ගෑස් අවුඩර් එකට ඔක්කොම මේ ලයින් එකේ තියෙන ගෑස් ඔක්කොම එන්න ඕන. ආවට පස්සේ මේක අවුඩර් එකේ ලෝඩ් කරලා තමයි ගලවන්නේ. AC එක ගලවන්නේ නැත්නම් ගෑස් යනවා. ඒකින්ද අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ පොඩි පයිප් එක, ඒ කියන්නේ මේකේ තියෙන පොඩි පයිප් ලයින් එක, ඒ කියන්නේ ඩිස්චාර්ජ් එක ඉස්සෙල්ලා අපි මෙහෙම වහ ගන්නවා. ඩිස්චාර්ජ් එක වහලි වැහුවට පස්සේ වෙන දේ තමයි මෙහෙන් කම්ප්‍රෙසර් එකෙන් ප්‍රෙෂර් කරන එක නවතිනවා. මේ ලික්විඩ් ප්‍රෙෂර් කරන එක නවතිනවා. ඊට පස්සේ අපි කරන දේ මේ සක්ෂන් එකෙන් ඉන්ඩෝර් එකේ තියෙන පයිප් ලයින් එකේ තියෙන ගෑස් ඔක්කොම කම්ප්‍රෙසර් එකට අනිත් පැත්තෙන් ඇදලා ගන්නවා. ඊට පස්සේ අර පැත්තේ ගෑස් යන්නේ නැත්නම් ඒ පැත්තේ මේ ගෑස් ඉවර වෙනවා. ඒ මේ මෙතනින් වහලා තියෙන නිසා මෙහෙට ගෑස් යන්නේ නැහැ. දැන් මේකේ ඇතුලේ තියෙන ඉන්ඩෝර් එකේ පයිප් ලයින් එකේ තියෙන ගෑස් ඔක්කොම මෙහෙ කම්ප්‍රෙසර් එකට එනවා. ආවට පස්සේ අපි කරන දේ මෙතනින් ඒකත් වහ ගන්නවා. වැහුවට පස්සේ දැන් ඉන්ඩෝර් එකේ දැන් පයිප් ලයින් එකේ තියෙන ගෑස් ඔක්කොම දැන් අවුටර් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉස්සෙල්ලාම කරන දේ මේ උඩ එක තමයි වහගන්නේ. උඩ එක වැහුවට පස්සේ අවුටර් එකෙන් ගෑස් ලික්විඩ් යන එක නවතිනවා. නැවතුනාට පස්සේ අරහේ ඉන්ඩෝර් එකේ තියෙන ගෑස් ඔක්කොම එනේවා මේක තිබ්බේ ඔක්කොම අපහු මේ අවුඩර් එකට එනවා. අවුඩර් එකට ආවට පස්සේ මෙහෙම වහ ගන්නවා. දැන් දෙක වහගත්තට පස්සේ දැන් ඉස්සෙල්ලාම මෙතනින් වැහුවට පස්සේ මෙහෙන් යන එක